ada ini lawa alut video එකක් අද හරිද මේ ගමේ අලුත් වීඩියෝ එකක් හරිද ඔයලා මේක දැක්කම පට්ට ලස්සනයි හොඳේ ඔන්න බලනකො පින්නා ඔන්න බලනකො සනයි හොඳේ මම zoom කරලා මම පොඩ්ඩක් පෙන්නන්න zoom කරලා මම පොඩ්ඩක් පෙන්නන්න මේ ඔතනින් ඔය පේන්නේ බම් මේ අපේ ඔය අනිත් පැත්ත ඔය කියන එක පැත්තක් ඔය මේ ඔය පේන්නේ බම් ගෙවල් එහෙම හදාගෙන ඔය ගෙවල් එහෙම හදාගෙන තියෙන මේ පැත්තේ ඉතියේ අනෝමේ මේ හරිද ඈ අනලගේ පිටපස්සින් ඒක මේ කවුද කියලා හරිද මගේ මේ පළවෙනි වීඩියෝ එක හරිද මම ඊට කලින් දාන්නේ මේ අලුත් දෙන්නෙක් ඉන්නේ මේ ඉන්න මල්ලි මේ අපේ අල්ලපු ගෙදර මල්ලි හරිද මම දෙන්නත් එක්කයි උන් කිව්වා මේ යන් කියලා මේ අල්සෙල්සිස් පිච්ච ඒ මල්ලිගේ හරිද මේ අර අපේ අල්ලපු ගෙදර මල්ලිගේ මේ ඉතින් මට තිබ්බේ මෙන්න මේක විතරයි මේ ට්‍රයිපොඩ් එක ඒක විතර ඒකේ වීඩියෝ දාන්න බෑනේ බං මේ කරේ මේ අපි ආයෙ පොඩ්ඩක් මේ කමේ වීඩියෝ එකක් දාන්න හරිද මේ ඊට එහා යන්න විදිහක් කියන්නේ බං මේ ඊට එහා යන්න බෑ මෙතන මේ නියරවලු කැඩිලා මේ මම පොඩ්ඩක් මේ පෙන්නන්න මේ පොඩි මම පොඩ්ඩක් බඩක් දැක්කා පොඩ්ඩක් ඉන්නකො එයා හරකෙක් බැඳලා හිටපු කෙනෙක් හරි මට සීටි මූ දාංගලලා තියෙනවා බැංගලේ මෙන්න මේ හරි මේ හරක් මෙන්න අන්නරු තමයි බම් බැඳලා හිටියේ හරිද මෙන්න මූ ඔන්න උතන හිටපු එකයි තමයි මෙතන මේ බැඳලා හිටියේ අනේ මම මේ දැන් හොඳට වැඩ ගන්න එක තැන් වල බලන්න මේ ඔන්න ඔය පැත්ත තමයි මේ ඔය ඇතින් පේනවා තියෙන ලයිට් කමන්න යන තමයි මම මේ ඔය අපේ වාහනේ යන්නේ පට්ට ලස්සනේ හොඳයි අපේ පැත්ත මේ පොඩි වීඩියෝ එකක් ලස්සනක් මේ උත්තර තමයි තියෙන්නේ ඔන්න උත්තරයි මේ අපි මේ කුඹුරට ආවේ මේ අපි දැන් තව ටැන් ටිකට යනවා ගිහලා අපේ යන්නත් බෑ බං මේ මන් දෙන්න නම් යන හරක් යන වගේ මේ යන්න විදිහක් නෑ ඒකයි සීන් එක ඈ දැන් අලියෙක් එමාවත් අලියව දුවගෙන යනවා අලි නෑ තමයි හරක් බලාගෙන ඵලය ඇල්ල වැටෙන්නේ දෙන්න නෑ යනවා ඉතින් මේ මම ඉතින් මේක අරන් ඈ වහන්නේ පාරට ආව මේ අපි පොඩ්ඩක් උඩහට ගිහින් හම්බුවා අපි යනවා පොඩි මේක ක්‍රමයෙන් අපි අනිත් පැත්තට යන්න හදන්නේ වෙන පැත්තක ඒත් යන්න ඉතින් යනවා ගිහින් හම්බෙමු රෝද තුනක් එනවා පොඩ්ඩක් නවත් දැන් බලපන් කොහොමද කියලා ඒක බෑ යනවා යකෝ ඔය දැන් අපි යනවා මේ ගම ගහනවා ඕ අනේ අනේ අනිත් පැත්තෙන් බලන්න යන අපේ පෞරාණික දංගහ අපි ඉස්සර ජූලි කාලේ මේ දංගහක් තිබිලා නෙමෙයි බං දංගහක් තිබ්බා හරිද මේ ඒකේ මේ දන් එහෙම කඩන්න යනවා අපි මේ දංගහ ළඟට යන්නේ මේ ඒක පට්ට ඈත බයික යන්නේ නැහැ කිව්ද දන්නේ නැහැ බං නේ බලගෙන එක පැත්තක වරින් නෝන්න මේ පැත්තත් ලස්සනයි පට්ටවුවයි හරිද මම පොඩි බඩක් පෙන්නන්නම් මේක මේ දැකලා දිනක් දන්නේ කලින් පොඩ්ඩක් ඉන්නේ පට්ට කන්දක් පට්ට මේ ලස්සනයි නේ මම අර දැන් අර අපි හිටියේ මේ ගොඩක් එහා ඉඳලා අපි ආවේ මේ දැන් ඉතින් ඒ පට්ට කන්දක් ඉතින් කන්දක් ගොඩක් කට්ටිය යනවා ट्रेनिंग कैंप वाला लेने हमें हम
ඔය ඈත තියෙන ගෙවල් ටික මාර කලින් දෙන්නේ සූම් කරලා. අපි මේ දැන් අර දංගහ ළඟට යනවා. දංගහ ළඟට ගිහිල්ලා මේ පොඩ්ඩක් වීඩියෝ එක නතර කරන්න මේක. මේක ගොඩක් තැන් තියෙනවා පෙන්වන්න විදිහක් නැහැ. මොකද වෙලාව නැහැ. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා එනකොට කීයේ බං වෙලාව? 2 විතර වෙලා. 2යි. හරිද? ඊට පස්සේ මේ මෙහා පැත්තේ කායනකොට මම මේ 3:00මාරයි. ඊට පස්සේ මේ අපේ පොඩි එකා නාලා කාලා බීලා හේරම කරනකොට බං 4යි වෙලා. වෙලා නැහැ. දැන් කොහොමද දැන් වෙලා බං එනවා 4යි දහද වෙලා. හරි. ඔය කොහෙද මෙහින් අල්ලන්නේ? මොක පේන්නේ නැහැ අවුවට. මේ පොඩ ඉන්නකෝ. අවුවට පේන්නේ. පේන්නේ නැහැ. අහස පේන්නේ. අමි තියන්නේ දෙන්නේ. ඔය පේනවද නැහැ. මුගේ මොනවද? කොණ්ඩේ ගැටයිද? කොණ්ඩේ ඇවිල්ලා මට ඉස්කෝලෙන් කිව්ව කොණ්ඩේ කපන්නේ කියලා. මේ මුංගේ හැටි බලන්න. අපි වහා යාළුවනේ කොණ්ඩේ පිළිගන්න නේද? අපි යමු කොණ්ඩේ පිළිගන්න. යනවා මේ බලන්න. ඉතින් යන්න නැහැ කිද බන්ද? කරක් නේ. හැබැයි මේ කාලක් තුන පිඹුරෝ ඉන්නවා අරහු ඉන්නවා කියලා. මෙතන අපි දුවගෙන පියා කැලේ අර යන්න බල දෙන්න ඉස්සරහින් බලය බලය එම හරි පිට්ටනපු පිටියන ඉස්සරහට ගිහලා හම්බෙමු. බලයල්ලා ගෙනෙන්නේ 16 Pro Max එකේ දර්ශන. අනිත් දැන් අපි මම ෆෝන් එකක් ගත්තා. මේ ඉන්නේ මහා උගුඩු වල ඉන්නේ. උඹ මොකේද? උගුඩු මම වල. ලස්සන පොට් එකක් කරාවක් වෙන්නම් බඩ. පොට් Brother here balapang laksan. PCU. Nabalaba laksan. මේ පැයක් විතර තියෙනවා. ඉතින් මේකනේ අපි අර මොකද්ද? මාළුද මොකද ඇල්ලේ? ජාත්‍යන්තර දංගස. මෙන්න මූ යන්න හදා. ගහන්න මේක. නගපං. බලාගෙන බලාගෙන නැගින්න මේ අවුවක් තියෙනවනේ දංගහනම් දැන් මොන වෙලා බලයන් මේ පැත්තට හායි කියන බලන්න හායි Hey, brother. Oi. Bye. Bye. ගොඩක් ඈත ඉඳන් ආවේ හරිද දැන් නම් මේ අම්මෝ රස්නේ බං අවුව. අවුවේ නිදිමත. අවුවේ දන් තිබ්බද බන්නේ? නෑ බං. හරියන්නේ නැහැ. කුඩු කෙල්ල දෙන්න හපහපයි. පායා හොන් හදාගන්න මේ. දන් තමා රස්නේ යන්ද යමන්ද ඔය පාර බලපන් පාර බලන්න පාට කොහොමද කියලා රේයිදා මේ යන්
ඉස්සරහට ගිහලා හම්බෙමු. නේ මම ඉතින් යන්නේ. මේ පාට්ට පුට් එක මම පොඩ්ඩක් පෙන්නන්න. මෙතනින් යන්න ඕනේ. පේනවනේ. මුන් ටික නම් එනවා ඊට පස්සේ. Ure. Ya. Yo, මෙතන යන්නේ. සෙරෙප්පු දෙක ගන්න. වෙයිද බං? සෙරෙප්පු ගන්න. තාත්තා ගියා. යාළුවනේ බංකරයක් හම්බුනේ නේ. Hi. අපේ පොට්ට යන්නේ මෙයාට. Something. හරිද? මේ පෙත්ත හරුවා. පේන්නේ. හරිද. දැන් ඔහේ ඔතන ඉන්නවනේ. හරිද වැඩේගෙන මේක මේ කුඹුරේ නිකන් මේ කුරුල්ලෝ එළවුන තැන. අපි අට රතින් පෙට්ටියක් තියෙනවා. මේ බලපන් හරිය. රතින් පෙට්ටියක් තියෙනවා. එනකන් දන්නේ. ඔගේ තියෙනවා රතින් නැහැ. ගිනි පෙට්ටියක් තියෙනවා. ගිනි පෙට්ටිය අහවල් මඟුලකට එන්න ඔය ඉතික් කරලා දානවා මොකද? පෙන්නන්නම් මේකේ මොනවද? හවසට එන්නේ. මම කොල්ලන්නේ. කොල්ලන්න එපා එළවුන මට. යකෝ අපිට ගෙලියේ හරිද මේ වාඩිය මේ ඇතුලේ වෙන්නන්න මම ඇතුලේ කියන්නේ මොනවද නෑ බං මෙන්න මෙච්චරයි තියෙන්නේ මේ හට්ටියක් තියෙනවා ලන් බෝලයක් තියෙනවා මේක කොහෙද ඉතින් පාණ්ඩු වෙන යවා මේක වාඩිය බබ හොමේ වාඩි තරම් ගල් නෑනේ Maybe Nadi Mali. Hello. hello. Mage camera crew එක. කුණු කැල්ල කනවා. කොහොමද view එක අම්මා. Tiene que venir. එතෙන්ට යන්න බෑනේ බං. පිස්සුවේ. ඕනේ නැහැ. ආහොල දෙන්නේ නැහැ නං යන්න මම zoom කරලා පෙන්නන්න. මේ අපේ මල්ලි අර ඇවිත් යනවා මේ ඈතට මං යන්නේ නැහැ මොකද මේ මගේ පොඩි තුවාලයක් තියෙනවා ඒක මඩ ගෑවුනන් අලු මේ ඉවරයි ඒවා එදා මගේ මේ තුවාලේ මඩ ගෑවිලා කහනවා බඩු දෙක යනවා ඈත බොරු නෙමෙයි ඈත මේ බලන්න
පායි තියෙනවා අනනාරු නියරේ තියෙන පොල්ලක් ගලවලා නියරේ අර අයිතිකාර මාමයා බැනුම් අහන්නත් අන්න අන්නත් අර දින අර කටේ දැන් ඉන්න ගමන හේතු දඟතිනේ යන්න බෑ එන්න දැන් දැන් එන්න දැන් එන්න ඒ කන් ඇහෙන්නේ නැද්ද මන්දා පොරවල් දෙක එනවා කකුල හිදෙනවා විතර කොහෙද කොහෙද ඒ මොකද අර වැඩේ බ්‍රාදර්ස් වතුරත් නෑ හරි මේ මොකද වෙන්නේ ඉතින් ඇත්තටම මේ අර වීඩියෝ එකේ පොඩි අවුලක් වුණා මේ අවුලක් කියන්නේ මේ අර එදා ගමේ අර වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරලා මේ තේරම රෙකෝඩ් කරා වීඩියෝ එක මේ වැඩේ කියන්නේ ෆෝන් එකේ මම රෙකෝඩ් කරලා ඉවරලා තියෙනකොටම ෆෝන් එක පොඩ්ඩක් මේ මගේ ස්ටෝරේජ් එක වැඩි හින්දා මම වීඩියෝ ටිකක් මම අයින් කරා කරන වීඩියෝ වගේක් අයින් කරා මේ ආම් බලනකොට මේ මම රෙකෝඩ් කරපු වීඩියෝ එක ටිකුත් අයින් වුණා ඒක හින්දා මේ මම කියන්න හැදුවේ මේ අන්තිම ටිකේ මගේ මම මේ වගේ වීඩියෝ එකක් දාලා කරන්න ඕන හින්දා ඉතින් මේ යන්න තියෙන්නේ මේ අර ගමේ වීඩියෝ එක දාම ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්නේ හරි තව තියෙනවා ගොඩක් දේවල් ටිකක් පෙන්වන්න වෙලාව තිබුණේ නෑ මේ මොකද මේ ගොඩක් වැඩ තිබ්බයි දා ඒ කියන්නේ පන්ති තිබ්බ දැන් අර එදා ආපු පොල්ලට පන්ති තිබ්බා මේ එකක් පන්ති තිබ්බා වෙලා තිබ්බේ නෑ ත්‍රේනි යටින් මම අන්තිම කියන්න ඕන හින්දා ඒක ආවේ මේ ඔය මේ මොකක් ඉක්මනට ඔය ඉන්න මේ සමහර කට්ටිය මගේ මේ නම දාලා ඉන්න කට්ටිය වීඩියෝ හදලා තියෙනනේ මගේ නම වීඩියෝ දාලා හදලා තියෙනවා මේ දැන් මගේ නම් channel එකේ HTML කඩිය කියලා දාලා තියෙනවා මේකේ වීඩියෝ මේකේ channel එකේ ගෙවුවම මේ වෙන වීඩියෝ වෙන්නේ මගේ නමට වෙන මේ හදලා තියෙනවා මේ එක එක page හදලා තියෙනවා මගේ දැන් මම හදලා තියෙනවා මේ ළඟදී හදුව Facebook page එකක් හදුවා මිස්ටර් කඩියයි කියලා මගේ නම අරගෙන වෙන කට්ටියක් හදලා තියෙනවා වෙන වීඩියෝ දාලා තියෙනවා ඒක නම ගැහුවා මගේ නම නෙමෙයි දැන් මම ඊට පස්සේ ආයිමත් වෙනස් කරලා හදුවා YouTube එකේ මම මේ නම ආයිමත් හදන්න බෑ මම දෙතුන් සැරයක් විතර මේ නම වෙනස් කරා හරියට මේ වුණා ඊට පස්සේ ඉන්නලා ඉතලා තමයි ඒක හැදුවේ දැන් මත් මේ YouTube එකේ නම ගැහුවා මගේ නමට උඩින් මේකේ නමක් එන්නේ ඒක හරි අවුල් ඊට පස්සේ මම පස්සේදී හැදුවා ඊට පස්සේ තමයි හැදුවේ මම HTML කඩියේ ඊට පස්සේ තමයි හැදුවේ channel එක ඊට පස්සේ මම මේ දාගෙන දැන් තියෙනවා subscribers ලා 123ක් ඉන්නවා හරි සන්තෝෂයි vlog channel එකක් මම කලින් එකක් දාලා තිබ්බා
මාරි අර පෙරහැරේ පොතොන් සීන් එක දාලා තිබ්බා. ඒකට බලලා තිබ්බා දික්කිය ගන්න බලලා තිබ්බා. අපි මං කියන්නේ මං හිතන්නේ දැන් සබ්ලස් ඉයක් මම පස්සේ ඒක මේව කරන්න මේ කොහොම හරි ස්තුති 200 ගානම බලපු කට්ටියට ස්තුතියි. මම ඒක දිගටම වීඩියෝ නම් චැලෙන්ජ් වීඩියෝ නම් කමෙන්ට් එකක් දාන්න යන්න මේ වීඩියෝ එකෙන් පල්ලෙහාට දාගෙන යන්න ඉතින් මොකද වෙන්න ඕනේ කියලා. අපි නා ඉස්සරහට යන්න ලොකු වැඩකින් නේද? ඉස්සරහදී ලොකු වැඩ ටිකක් තියෙනවා ඉතින් ලොක් channel නම් ලොක් challenge මොනවද හම්බ වෙන්න ඕනේ කියලා කට්ටිය කමෙන්ට් එකක් දාන්න යන්නනේ. එහෙම දාගෙන යන්න ඉතින් එහෙනම් ඉතින් අනිනම් අපි අද යන්න වීඩියෝ කොහොමද නැහැ ඉතින් ලයික් පාරක් දාගෙන යන්න කමෙන්ට් පාරක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි subscribe පාරක් දාගෙන යන්න ඉතින් නකොල්ලෝ අපි